Just like the street lights lit this town, like a fire in a blaze, gotta burn it down. Can't be afraid to leave this out. We got this far, don't know how. මාන දැල්වීම සඳහා ආරාධනා කර සිටිනවා අපගේ ගුරු බෑණිවරු පියවරුන් නියෝජනය කරමින් අය දෙනෙකුට ඒ වගේම අපගේ ABCDM එන පත්ති 6 නියෝජනය කරමින් අපේ සොයුරු සොයුරියන් 6 දෙනෙක්ට ආරාධනා කර සිටිනවා පොට්ටර් මාන දැල්වීම සඳහා සහභාගී වන ලෙස. Right now, it's high. Obviously, අපේ ආචරණීය නිර්වේණවලුන් මේ අවස්ථාවට බොහෝ ආදරයෙන් පිළිගන්නවා. එතන අපේ ශක්තියක් මේ සියලු දෙනා අපේ අධ්‍යාපන කරගෙන යන දේ කියනවා. එතන මුළු කියන්නේ පොතේ වගේ කියන දේ අය විතරක් නෙවෙයි මුළු කියන්නේ ජීවිතේ කියන දේ අපි ජීවිතේ ඉගෙන ගත්තේ ඔබතුමාලාගෙන් ඔබතුමියලාගෙන් ඒ නිසා පාතන අවස්ථාවක මේ අවස්ථාවේදී අපේ ආදරණීය ගුරු මෑණිවරු ගුරු පියවරු පිළිගන්නවා. ඇත්තටම අද වගේ දවසක ආමුලක් උපෝදයක් ඔබට සාමාන්‍ය ඒ වගේ ඊළඟ මානුවක් මේක සම්පූර්ණ මානුයි. ඒක ගොඩක් වැදගත්
වෙන දවසක්. ඉතින් ඒ සියලු දේවල් දාලා අපි මේ වෙතට පැමිණුණාට ආදරණීය ගුරුපෑණියනි පියවරුනි ඔබ සියලු දෙනාට මේ වගේම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ ආදරණීය සහෝදර සහෝදරියනි ඔබ සියලු දෙනා තාම ආදරයෙන් පිළිගන්නවා. ගොඩාක් කතා කරන්න තියෙන නිසා කියන දේවල් නිසා අපි ගොඩාක් ආදරෙන් කවුරුන් තාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ලබාගත් අල්ප ඡායාරූපයන් ප්‍රමාණයක් අතීතයට ඔබ නමන් කරවන්න සඳහා අප දැන උත්සාහයයි මේ ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ. එක මවකගේ දරුවෝ වෙලා එක බත් පත සමව බෙදා එක පන්තියේ එකත එදා හිටියා වගේමයි සදා එක මවකගේ දරුවෝ වෙලා එක බත් පත සමව බෙදා එක පන්තියේ එකට එදා හිටියා වගේමයි සදා යාළුවෝ අපි යාළුවෝ අවමත් අපි එදා වගේ සොහොයුරෝ අපි සොහොයුරෝ හෙටටත් අපි එක වගේ උස්නිටිකම් දුරස් වෙලා කුලමල නෑ හරස් වෙලා එක මිටකට එකතු වෙලා අපි හොඳ පෙරලි කරා අපි හොඳ පෙරලි කරා යාළුවෝ අපි යාළුවෝ තවමත් අපි එදා වගේ සොහොයුරෝ අපි සොහොයුරෝ හෙටටත් අපි එක වගේ යාළුවෝ අපි යාළුවෝ තවමත් අපි එදා වගේ සොහොයුරෝ අපි සොහොයුරෝ හෙටටත් අපි එක වගේ එක පහනක් දල්වා සමගෙම සිත් වෙලිය කළා දැන් 50 කිට්ටු වෙලා අපි තව තරුණ වෙලා අපි තව තරුණ වෙලා අපි ඉස්කෝලේ අතරේ භීෂණයක් ඇති කරා. හරි දේ වෙනුවෙන් අපි නැගී හිටියා. ඉතින් එන්නේ මේ වෙලාවේ පොඩි සිද්ධියක් මට මතක් වෙනවා මේ වෙලාවේ. අපේ ගරු තෙසීගේ ප්‍රේමචන්ද්‍ර ගුරුතුමා එක අවස්ථාවක් තිබුණා ඉස්කෝලේ හැමෝම එළියට බහලා උද්ඝෝෂණය කරනවා. හැබැයි අපි මැත්ස් ක්ලාස් එකට විතරක් යන්න දුන්නේ නැහැ එළියට. බැරිම දැනගෙන මොන හරි දෙයක් මේකට කරන්න බෑ. ඊට පස්සේ මමයි මට මතකයි අපේ රවීන්ද්‍ර හිටියේ. රවීන්ද්‍රයි දෙන්න එක නැගිටලා ගියා. සර් টয়ලට් එකට ගිහිල්ලා ඉන්න දැන්. මුණ දිහා රවලා බලාගෙන ඉඳලා කිව්වා මොකටද යන්නේ? දැන් මොකටද යන්නේ? උඩ ඉතින් උත්තරයක් දෙන්නත් බෑ. සර් චූ කරන්න යන්නේ කිව්වා. Member may I go to the toilet? ආයි වරක් රවලා යනවා කිව්වා. ඉතින් ඔය වගේ බොහොම සුන්දර අත්දැකීම් අපිට තියෙනවා. මේ පිරුණු සුවඳ මල් වන්නේ
ආදරය සිනාසෙනු පෙනේ පැතුම් විහි වෙලා කුරුළු ඇස් බලා අනන්තයට යයි පියාඹලා රැවුනෙගේ කරනු හද බිමේ ජීවිතය අරුත දෙන්නේ හැඟුම් පිබිදිලා දිතොල් මතුරලා කතා කරයි පියා සලසලා සුරගන විස්වලා සලා කුළුතලා රංගනලියන් බලා නික්කිකුමත් වෙලා රැදවල් මල් රැඟු සිරිපාන මනරම් සිනෙකි මට පේන රැදවල් මල් රැඟු සිරිපාන මනරම් සිනෙකි මට පේන शोभन गंगा वही वियाले हंगा देसिन पानाही सरयवा मकरंदे सारे खिलवा आशा वे मसित दलवा सेयावन नुबगे मंगसेवा पाया विसंद उमरे एया में करो एंबरे रुधारी वन बंगरे मन कलबिला रंगना रुधारी वन बंगरे मन कलबिला रंगना ඉතින් පොඩි කතාවක් කියන්නම් නේ අපි සෙන්ටරල් එකේ ආවට පස්සේ මේ ආදර කතා කරනවා වගේ ඉතින් මම කියන්නේ මේ මගේ සෙන්ටරල් එකේ ස්ලව් එක මොකද ආදර කියන චුට්ටක් නම්බර ගන්න අනිකේ කියන්නේ බය නෙමෙයි එයා ලස්සනයි එයා ලස්සනයි ඒක තුල මෙන්න කාබන් වල ඇස් එක එයා ලස්සන අදිනවා ඒ අදින විදිහට या किसी ये वाले बड़ा केक दिया ये वाले को पानी नहीं हाँ सही है यार मैं भाई बस ना हो है यार अभी ना अम्मा के यार बोलो यार ये बड़ी एक लाइन में को दिखा अरे मैं अंदर में सरप्राइज करने में मिला ना माँ यार अंदर अंदर macam mana mal ni siap tu ini lagi ni cakap ni mana dia kami ni kami lah hai mega ada apa tu dengan kami ni Manggil bos lagi. Oh, benar benar tidak.
මම ආරාධනා කරනවා අපේ පොරේ වලට අපි දෙන්නකෝ සියලුම ගුරුවරු දෙන්නේ මේ සාදු ගන්න මම ආරාධනා කරනවා මේ සියලුම ගුරු බෞද්ධ වලට අපි කතා දෙකක් හිතන්න දෙනවා ආචාර්ය ගුරු මෑණියෝ පිළිවෙල ආචාර්ය ගුරුතුමනි මේ මට ඔල ගුරු වෙනින් අපි පොඩි සෝදනය කරන්න ඒක ආර්තනා කරන්න මම අවුදුනක් මේ නෑ සතුටු ගන්න මම ආරාධනා කරනවා මිස්ටර් අර සියලුම ගුරුවරු වෙන්නේ ඔබේ ආදරය ගරුවේ කිව්වොත් කියන ආදරය ආ විචාරකල් ජීවත් කළා මුලින්ම කියනවා මේ අපේ මගේ ස්ටාෆ් එකේ ඉන්න සේරම දුමාත් මහත්මිය අතරේ වයසින් වැඩි කියලා මම ඒක මම ශක්තිමත් වෙනවා ඉතින් සතුටින් ඉන්නවා ඇත්තටම ඉස්කෝලේ යන එක මට තාම ඒ වගේ දවස්වල කිච්ච උත්සවයක් ඉස්කෝලේ ගියා දරුවන් උඩදින ඉඳන ගමන් ඒ සතුට මම ජීවත් කරනවා මම හිතන්නේ ශිෂ්‍යත්වයක් මධ්‍යම විද්‍යාලයක එක්කන ඉතිහාසගත වෙනවා ඔබ අතර තමයි මන්දයි ඔබේ ලිංගිකකම අවශ්‍යයි මම සුවපත් වෙනවා ඔබේ ආදරය අනිතරම හැම ගුරුමාත්මාත්මය කරන්නේ දරුවෙක් කතා කරන ලොකු සතුටක් දැනෙනවා. ඒක මට එන්න කියලා මේ කතා බහ කරන්නේ ගුරුමාත්මා ඉස්සරහට කතා කරනවා. අපිට දැස් කරනවා. මේ කරුණාවේ ගාප්පෙදලා. මම කියපු දෙයක් මම කරනවා. දැන් ඒක ගත්තා. තමයි ඒක කුබේවත් තමයි. උනාකවද දැක්කම සාර්ථකයි. එතකොට අද මේ අවස්ථාව ලබා ගැනීම ඒක පාසලයින් ආදරේ ගෞරව කරනවා ප්‍රවීණ ගුරු මණ්ඩලයේ තමයි රාජසිංහ හැම විටම සකස්වලා තිබුණේ ඒ සියල්ලම අතරේ මම දුටුව සුවිශේෂ ලක්ෂණය තමයි අපේ දරුවන්ගේ විනය හොඳ දරුවෙක් දායාද කිරීමට අයසේනීය පොතේ විස්තර පටන් ගත්ත ඒ අධ්‍යාපනය උසස් පෙළ දක්වා ඉගෙනම අපේ ගුරුවරු තුල තිබුණා. ඉතින් අපි යන්නේ නැතේ අපේ රටේ මේ සමාජයේ සෑම ශාස්ත්‍රයකම අපේ දරුවෝ වැඩ වෙනවා. ඉහෙලින්ම වැඩ වෙනවා. අපි ඔබලාගේ බලාපොරොත්තු ඒ ඔබ විසින් ඉටු කරනු ලබනවා. අදටත් අපේ රටට ඔබ සියලු දෙනාටම ඉදිරියට ඔබේ දරුවන්ට මේ ඔබ ළඟ ප්‍රගුණ වෙලා තියෙන යහ පැවතුම්
Congratulations and celebrations when I tell everyone that you're in love with me. Congratulations and celebrations when I tell everyone that you're in love with me. Congratulations and celebrations when I tell everyone that you're in love with me. Congratulations and celebrations when I tell everyone that you're in love with me. Congratulations and jubilations. I want the world to know I'm happy as can be. Who would believe that I could be happy and contented? I used to think that happiness hadn't been invented, but that was in the bad old days before I met you. When I let you walk into my heart.
පිටවදට හෙලන්නේ ආලවඩන ගමනකි ඇය යන්නේ
කරක් සම්පූර්ණ වෙලා. ඔබේ ආදරදී ගුරු මව්පියන් ඔබට අමතක වී නොමැත. අපි සෑවම කැඳවා කුඩු පඳුරු මුදා සතුටු වන්නට අවස්ථා උදා කර දීම පිළිබඳව රාජසිංහ ආදී දරුවන් When I
ගන්නවා කණ්ඩායමේ මාගේ ප්‍රාණසම ආදරණීය සහෝදර සහෝදරවරුනි අතරම අපේ ජීවිතයේ අමතක නොවන ඉතාමත් සුවිශේෂී වගේම අති සංවේගී අවස්ථාවක් තමයි මේ වෙලාව. අපේ පාසල් ජීවිතයේ අමතක නොවන අතීත වලට අතර 50ක් සම්පූර්ණ වෙලාවේ මේ රන්ජුබිලි සංවත්සර අවස්ථාවේ එදා අපට අකුරු කියා දුන් ජීවිතය කියා දුන් අපේ සියලු ප්‍රශ්න වලට උත්තර කියා දුන් අපේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට මේ අවස්ථාවේ රැඳී නොසිටියත් ඔව් වෙනුවෙන් මගේ හදපූර්ව අවංක ස්තුති පූර්වක අවස්ථාව ප්‍රකාශ කරනවා. කාර්ය බහුල මේ ජීවිතවල තමගේ වැඩ කටයුතු පවුල් වගකීම් ව්‍යාපාරික කටයුතු සියල්ලම එක දවසක පැත්තක දාලා අද මේ සුවඳ සමූහයට පැමිණි සියලු දෙනාට මම බොහොම ස්තුතියි. සංවිධාන කණ්ඩායම විදියට අප මාස ගණනාවක් මහන්සිය සැබෑ අර්ථයක් ගැන්වුවේ අපේ දාස්වලට කඳුළු ආවේ ඔබ සමගයේ මේ අසිරිමත් පොහොණු ටික දකින්නටයි. මාත් එක්ක දිවාරය නොබලා එක එසේ උරින් උර ගැටෙමින් කරපු මේ කැපවූ මගේ සංවිධායක කමුටුවට ආදරණීය යාළුවෝ සැමට මගේ පෞද්ගලික හෘදයාංගම ස්තුතිය පොදු කර සිටිනවා. Audio Jungle.